නිරෝගී ජීවිතයක් ගත කිරීමට කවුද ඉතින් අකමැති? අපි හැමෝම කැමති නිරෝගී ජීවිතයක් ගත කරන්න. වර්තමානයේ බහුලවම පවතින රෝගී තත්ත්වයක් පිළිබඳව අද ඔබත් සමග සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳව අපි අද කතා කරමු. ආයුනී අපගේ අරමුණ නිරෝගිමත් සමාජයක් බිහි කිරීමයි. ඔබත් සමග සෞඛ්‍ය දැනුම නිරතුරුවම බෙදා හදා ගැනීමට අප සූදානම්. සන්ධි ආශ්‍රිතව ඇතිවන යම් සංකූලතාවයක් සන්ධිගත වාත ලෙස හඳුන්වන්න පුළුවන්. බහුලවම පවතින රෝගී තත්ත්වයක් වන මෙය ජීවිත කාලයේ ඕනෑම අවධියක ඇතිවෙන්න පුළුවන්. නමුත් වයසත් සමග මේ සෑදීමේ ප්‍රවණතාවය වැඩි. මේ රෝගී තත්ත්වය ඇතිවෙන්න ගොඩක්ම බලපාන්නේ සන්ධි ආශ්‍රිතව. සන්ධියක් ඇතිවෙන්නේ අස්ථි දෙකක් අතර තරලයක් තියෙනවා, කාටිලේජ් තියෙනවා. ඒවායේ අඩුවීමක් නිසා මේ රෝගී තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මේ සන්ධි ආශ්‍රිතව පවතින මාංශපේශී හා කණ්ඩරාවල පවතින දුර්වලතා නිසා මෙම රෝගී තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. බහුලම රෝහලේදී හමුවන රෝගීන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණ ලෙස සන්ධිවල තද ගතිය ඇතිවීම, සන්ධිය දුර්වල වීම, ඒ වගේම බහුලම රෝගීන් තුළ දකින්න පුළුවන් මේ සන්ධිවල ශබ්දයක් ඇතිවීම කියන එක. කරකර ශබ්දයක් එනවා කියලා වුන් කියනවා. සන්ධිය දුර්වල වීම වගේම සන්ධියේ චලන පරාසය අඩුවීම කියන ලක්ෂණයත් මෙම රෝගී තත්ත්වයෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම සන්ධිවල ඇතිවන ඉදිමුමත් අපිට බහුලවම දකින්න පුළුවන් ලක්ෂණයක්. මෙම රෝගී තත්ත්වය ඇතිවීමට රෝග හේතු විදියට අභිඝාත, ආසාදන, වයස, හෝමෝනමය විකෘති සලකන්න පුළුවන්. වයස්ගත වීමත් සමග අස්ථි සන්ධි ආශ්‍රිත රසායනිකයන්ගේ පරිවෘතිය ක්‍රමයෙන් විකෘති වේ. ඒ නිසා මාංශපේශී හා අස්ථි බන්ධන ලිහිල් වී සන්ධිගත වාත රෝගය ඇතිවෙන්න පුළුවන්. ආර්තව අභාවයෙන් පසු කාන්තාවන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. ඒ වගේම මෙම රෝගය ඇතිවීමට හේතු ලෙස රුධිර නාලාශ්‍රිතව පවතින රෝගී තත්ත්වයන්, පරිවෘත්තීය විකෘති, මානසික තත්ත්වය වගේම පරම්පරා උරුමයද සලකන්න පුළුවන්. සන්ධිගත වාත රෝගය හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරයා විසින් සිදු කරන දර්ශන, ස්පර්ශන, ප්‍රශ්න පරීක්ෂාවට අමතරව එක්ස් කිරණ ඡායාරූපද වැදගත් වෙනවා. එමගින් අස්ථිවල මායිම් ආශ්‍රිතව තිබෙන වෙනස් වීම්, අස්ථිවල ඝනත්වයේ සිදුව තිබෙන වෙනස් වීම්, අස්ථි දෙකක් අතර පරතරයේ සිදුව තිබෙන වෙනස් වීම්, අක්‍රමවත් ලෙස කැල්සියම් තැන්පත් වීම ආදිය හොඳින් පැහැදිලි කරගත හැකි වේ. මෙවැනි රෝගියෙකු සඳහා ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේදයට අනුව ප්‍රතිකාර පද්ධතිය රෝග හේතුවට අනුකූලව රෝගයේ ලක්ෂණවලට අනුරූපීව සිදු කරයි. ඖෂධීය තෙල් වර්ග භාවිතයෙන් සම්බාහනය කිරීම, තැවීම, ඖෂධීය ද්‍රව්‍ය කොටා පොට්ටෙනි සකසා වාෂ්පයෙන් තම්බා තැවීම ආදියද, ඒ වගේම ශෝධන ප්‍රතිකාර, වස්ති යෙදීම, පිචු යෙදීම, ආලේපන යෙදීම, ශරීර අභ්‍යන්තරයට යොදන ඖෂධ පවතී. ඒ වගේම මෙවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන රෝගියෙකු ඔවුන්ගේ ආහාර පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති එළවලු පළතුරු ආහාරයට ගැනීම මෙහිදී වැදගත්ය. කැරට්, පිපිඤ්ඤා, ගස්ලබු, කොල්ලු, ලූණු, සුදුලූණු, ඉඟුරු, තෙලුම්, අලිපේර, සෝයා ආදිය උදාහරණ වේ. අලුත පිසූ ආහාර, කැඳ වර්ග, ධාන්‍ය වර්ග, ගිතෙල් ආදියද ගුණදායකයි. ඒ වගේම ශරීර බර අඩු කර ගැනීම ඉතා අවශ්‍යයි. යෝගාසනද අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. සන්ධි, මාංශපේශී, අස්ථි ආදිය ශක්තිමත් කර ගැනීම සඳහා අනුමත ව්‍යායාම උපදෙස් අනුව සිදු කිරීම අත්‍යවශ්‍යය. ඒ වගේම මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගියෙකු සඳහා උපදෙස් ලෙස නිවැරදි ඉරියව් භාවිතය, ඇවිදීම පහසු වීමට උපකාරකයක් භාවිතය ආදිය සිදු කරන්න පුළුවන්. ඒ වගේම ටයිල් සහිත පොළවේ ඇවිදින විට ඉතා සැලකිලිමත් වීමද වැදගත් වේ. නොකළ යුතු දේවල් අතර ශීතල දේශගුණයට නිරාවරණය වීම, දරා ගැනීමට නොහැකි අහිතකර ව්‍යායාමවල යෙදීම, ස්වාභාවික වේග ධාරණය එනම් මල මුත්‍ර වේග ආදිය ධාරණය කිරීම සුදුසු නැහැ.
ඉතින් මම අද ඔබත් සමග සාකච්ඡා කරේ වර්තමානයේ බහුලවම පවතින රෝගී තත්ත්වයක් පිළිබඳව. ඔබගේ සෞඛ්‍ය දැනුම වර්ධනය පිණිස වැදගත් වන වීඩියෝස් දිගටම රැගෙන එනවා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා.